දෙරණ ලිටල් ස්ටාර් කමිටු. දක්ෂතම තරුව අපි තෝරගනු ලබන්නේ අපේ විනිශ්චය මණ්ඩලයේ සහයෝගය ඇතිව. ඒ අනුව තමයි දක්ෂතම තරුව කවුද කියන එක තීරණය වෙන්නේ. ඒ එක්කම ජනප්‍රියතම තරුව තෝරා පත් කරගන්නට අපි ඔබටයි පවරන්නේ. ඒ කියන්නේ ඔබට අවස්ථාව තියෙනවා, දෙරණ නරඹන ඔබට අවස්ථාව තියෙනවා වයස අවුරුදු 8න් 15, ඒ වගේම 12න් 15 නර්තන ගායන අංශ වලින් ජනප්‍රියතම තරුව කවුද කියලා තෝරා පත් කරගන්න. හොඳයි. ඊළඟට තමුන්ගේ දස්කම ඉදිරිපත් කරන්නේ මේ වේදිකාව මත තමුන්ගේ අපූර්ව නර්තන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන ඉන්නවා අනුරාධපුර ප්‍රදේශයෙන් අපිත් එක්ක එකතු වෙන කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ආමීර් ෂෙරි. Word life. Word life. I'm untouchable, but I'm forcing you to feel me. Word life. වයසවුරුදු 8න් 15 නර්තන තරඟයට බටහිර සම්ප්‍රදාය අනුගමනය කරමින් නිකුණු අමීර් චොයි දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලියට අලුත් හැඩයක් ලබා දුන්නා. තමන්ට සුපුරුදු දක්ෂතාවෙන් මෙතෙක් දුරක් ආව අමීර් අනිකුත් තරඟකරුවන්ට දැඩි තරඟකාරීත්වයක් කෙල්ල කළා. අනුරාධපුරයේ කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හදාරපු අමීර් 2009 වර්ෂයේ ඉඳලා මහනුවර තෘත්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා ඉන්න නර්තනයට උපන් හපන්කමක් තියෙන දක්ෂ දරුවෙක්. All the best, Amir. Thank you, madam. Do your best. Thank you, Okay, madam. and you're the best. Okay. Thank you. All the best. Are you all ready? ඔහු ඉතාමත් මෑත දවසක ගොඩාක් දුක්බර අත්දැකීමකට මුහුණ දුන්නා. මේක මාස 3කට ඉස්සර අනුරාධපුරයේදී සිදුවුණ කොරිරු බෝම්බ ප්‍රහාරයේදී ඔහුගේ අම්මා තාත්තා මිය ගියා. ඒත් අමීර් මේ ලෝකේ තනිවුනේ නෑ. ඔහුගේ නෑදෑ පිරිස මිතුරු මිතුරියන් වගේම ඔහු පිළිබඳ දන්න හැම කෙනෙක්ම අමීර්ට ආදරයෙන් තව තවත් ලං වුණා. Popular for the reason that when you are talented, you are skillful and creative. When you are skillful and creative, you become popular, and the people like you, and you become popular all over Sri Lanka. So that you are, I would say, popular. වැඩිමල් සොයුරියන් තුන්දෙනෙකුගේ සෙනෙහසට මැදි වූ ඔහු නර්තනය ඉගෙන ගන්නේ ඔහුගේ දෙවෙනි සහෝදරියගේ. අමීර්ගේ විනෝදාංශය තමයි ශ්‍රී ලංකාරණය කරන එක. ඒ වගේම මුද්දරයකට කිරීම. අමීර් මුස්ලිම් ආගමිකයෙකු වුණත් බෞද්ධ සිද්ධාස්ථාන බඳ පුදා ගන්නත් හරිම කැමැති. මුරිසවැටිය පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේකින් ආශිර්වාදය ලබාගෙන තමයි ලිටල් ස්ටාර් තරඟ වටේට සම්බන්ධ වෙන්නේ.
හැමදාම පුතාගේ නර්තනය තුළින් අපිව මවිතයට පත් කරනවා. පුතා හැමදාම ඉදිරිපත් කරද්දී තව හොඳ ආත්ම ශක්තියකින් ආත්ම විශ්වාසයකින් යුතුව තමයි පුතා නර්තනය ඉදිරිපත් කරන්නේ. ඒක මම හැමදාම දැක්ක විශේෂ ගුණාංගයක් පුතාගේ. ඒ වගේම හොඳ ජීවත්වයකින් මුළු වේදිකාවම පාලනය කරගෙන අපිවත් පුතා වෙත යොමු සිත අපේ සිත පුතා කෙරෙහි ඇද ගන්නා හොඳ ශක්තියක් පුතා තුල තියෙනවා. හොඳයි. එහෙමනම් ඔබ හිතනවා නම් ආමීර් ෂොයිබ් වයස අවුරුදු 8-15 වයස් කාණ්ඩේ නර්තනාංශයෙන් ජනප්‍රියතම තරුවට සුදුසුකම් ලබනවා කියලා ඔබට පුළුවන් SMS ඡන්ද මගින් ඔහුට ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්න. DL කිස්සනක් අංක 14 යොදලා 99.2ට SMS කරන්න. DL කිස්සනක් අංක 14 99.2ට SMS කරන්න. හොඳයි, ඒ විදිහටයි ඔබට පුළුවන් ආමීර් ෂොයිබ්ව ජනප්‍රියතම තරුව බවට පත් කරන්න. තවත් එක් පුංචි තරුවක් සූදානම් තමන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කරන්න. ඊට කලින් පුංචි විරාමයක් ගමු. මේ විරාමෙන් අනතුරුව නැවතත් මුණ ගැහෙමු. Little Star සමග.